පුතේ බත් කන්න නැද්ද? කන්නම් අම්මේ. මට අලුත් ජොබ් එකක් හම්බුණා. හෙටින් ඉඳන් මට වැඩට එන්න කිව්වා. අනේ මගේ පුතේ මොකක්ද ජොබ් එක? කොහෙද තියෙනවයි කිව්වේ? Facebook එකේ ඇඩ් එකක් දාලා තිබිලා අර පවන කිව්වේ මට විස්තරේ. හා පඩිය ලක්ෂයක් විතර හම්බ වෙනවලු. ඔය ටික කරගත්තොත් ඊට වැඩිය ලොක් ගාණක් ගන්න පුළුවන්ලු. තාත්තගෙන් අහන්න නැතුව කොහෙවත් යන්න බෑ. ඔන්න කිව්වා. හැමදාම ගෙදර වෙලා මෙහෙම ඉන්නද කියන්නේ ඔයාලා මට. මග්ගුල මට නම් මේ ජීවිතේ පාවෙලා තියෙන්නේ. මට ඕන තරම් යන්න බෑ. මං ආස විදිහට අඳින්න විදියක් නැහැ. මං ආස දෙයක් කන්න බෑ. හැමදේම අම්මලාගෙන් අහලා කරන්න ඕන මගුලවා. ඇයි මගේ පුතේ එහෙම කතා කරන්නේ? මාරවදේ මේක. ෂික් මගුලවා. විකාර කියන්න එපා අම්මේ. මම යනවා හැටි දන් එකට. එච්චරයි. කොහොමත් එදා ඉඳන් උඹ ගැන කිය තාත්තා ලොකු කලකිරීමකින් ඉන්නේ. මගුල තමයි. ඒ මිනිස්සයාටත් හිතට කිසිම නිදහසක් නැහැ උඹලා නිසා. මගුලක් කතා කරන්න එපා ඒ ගැන. ලබ්බවා. ඔයාලා නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ජීවිතේ තනියම නැගිටින්න බැරි අපිට. අප්පිරියයි මගුල. මටත් කියලා ජීවිතයක් තියෙනවනේ. ඔයාලා මහා අපිට පව් දෙන්න ආපු මිනිස්සු. ඇයි මගේ පුතේ හදපු අම්මට උඹවම කතා කරන්නේ? දස මාසයක් කුසේ තියාගෙන ඉරිදීල උස්මාත් කරලා ලස්සන මිනිස්සේ කරපු එකේ වරදද මගේ පුතේ. සමහර විට දරුවෙකුගේ ආදරයක් ලබන තරම් පිනක් නැතුව ඇති මට. ඇති. මාත් එක්ක අද ඉඳලා අය කිසි දවසක් කතා කරන්න ඕනේ. මගේ හිත බිඳපු මිනිස්සු මට ආයේ ඕනේ ආයේ කවමදාවත් මං ඔයාට අම්මා කියන්නේ. ඒක මතක තියාගන්න. ලබ්බවල්. රෙද්දවල්. මේ මොකෝ අරු කෝලයක් එහෙම ගත්තේ නෑ? උදේ ගත්තාම් මේ. හෙට එන්නම් කිව්ව වැඩට යන්න. සුවර් කරලම කිව්වා. ඕකට තවත් ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ ආයේ. පිට කරපු බලු වැඩ වලට පලි ගන්න ඕන. ඕකුන්ගේ පවුල් වල හැම එකාගෙම. උඹ බය වෙන්න එපා. උඹේ හැමදේටම අම්මා ඉන්නවනේ. ඉස්සෙල්ලා ඕක විවරයක් කරලා දාපන්. හැබැයි මේකත් මතක තියාගනි. ඕක විවරයක් කරලා දාන්න ඕනේ එකපාර නෙමෙයි. ටිකෙන් ටික. ඕකගෙන් ගන්න තියෙන හැම සත්‍යයක්ම ඕකගේ පවුල් වලින් හූරම් කන්න ඕන. ඊට පස්සේ කෙලලා අරපන්. ඒත් මට අනාගතය ගැන බයක් දැනෙනවා අම්මේ. මේ වැඩෙන් පස්සේ ආයෙමත් අම්මට හිරේ යන්න වුණොත් මටයි මල්ලිටයි තාත්තටයි ආයි ජීවිතේ විඳවන්න වෙනවනේ. කට වහපන්. උඹලා ඕවට ගෑවෙන්න ඕනේ. අර එහා ගමේ සුදිරේ කොල්ලව දාලා වැඩේ ඉවරයක් කරපන්. අර සදාද සුදාද කියන මොකද කාට කියාපන්. උඹ මෙහෙම දෙයක් තියෙනවා කියලා පැත්ත හදාගනි. ඕක කොහොමද අම්මා අප්පා නැති එකානේ. ඕක හිරේ ගියා කියලා නැති වෙන දෙයක් නැහැනේ ඕකට කොහොම? එහෙනම් මෙහෙම කරමු. සදියට කියන්නම් මං අර උස්සන්න කියලා. ඌව බේර ගන්න ඕන නම් උන්ලගේ අම්මගෙන් කෝටි 2ක කප්පමක් ගහමු. ගානෙන් 100% සදියට දුන්නම හරිනේ. ඔය තියෙන්නේ බං. ඔය මොලෙන් හොඳ ගේමක් ගහපන්. ඉස්සරහට බැරි නෑ උඹලට. මිනිස්සු ධම්මල කරෝපන් ඔය වගේ වැඩ කරද්දි. උඹලා ගෑවෙන්න ඕනේ නෑ. අනිත් එක තමයි කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්න දෙන්නත් එපා. අම්මේ බඩගිනි බත් කවන්නකෝ. අර හට්ටිය ඇති බෙදාගෙන කාපල්. මුන් අපිවම මරන් කන්න හදන. අනේ ඉතින් කවන්නකෝ අම්මේ. එයා මට කවදාවත් බත් කවලා නෑ. ඇයි එහෙම? දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම උගන්වන්න ඕන හම්බ කරන් කන විදිය. නැත්තම් පස්සේ උන් දඬුනාම හිඟා කන තමයි වෙන්නේ. අර උඹලා අයිය බලාපන්. උන් මොලෙන් ගේමක් ගහලා හම්බ කරමු. උඹලට බත් ටිකක්වත් බෙදන් කන්න බෑ අනේ. මට එපා මං තාත්තාට පස්සේ කන්න. ඔයා ඕනේ මට. එහෙනම් තොපේ තාත්තටම කියාපන්. කන්න බොන්න අඩුපාඩු සේරම ගෙදරට ගේන්න කියලා. ඇයි එහෙම කියන්නේ තාත්තට? එයා කොච්චර දුක් විඳිනවද අපි වෙනුවේ? දුක් නෙවෙයි විඳින්නේ. මෝඩයින්ට කියලා තේරුමක් නෑනේ. අර අයියා බලාපන්. ඒ විදියට හරි ගියන් උඹ නිකන් ෂෝ දාන්න එපා තාත්තා වගේ. මොලෙන් ගේමක් ගහන්න බලාපන්. උඹලා කාලා බීලා සැපේ ඉන්න ඕන දරුවෝ. ලේසල්ලි වෙන මොන සැපක්ද අම්මේ? මොකක්? තේරුන්නේ නෑ මම කිව්ව තාත්තා මහන්සි වෙලානේ හම්බ කරන්නේ. ඒ සල්ලි මට ගොඩක් වටිනවා. ඒවට අපි කරු කරන්න ඕනේ. එහෙම සමාධි මිස් ඉස්කෝල කියලා දුන්නේ. කවුද බං සමාධි කියන්නේ? අර විපුල සර්ගේ හොර ගෑනිනේ බං. උගන්නන ගුරුවරුන්ට ඇත කතා කියන මිනිස්සුන්ට කවදාවත් ශිල්පේ පිටින්නේ නැහැ. එහෙම උන්නවදින හිරගෙවල් වල තමයි. මේ පඩෂෝ එපා. උඹට මෝල් කලන්තේද? අම්මේ මූට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න හන්දියේ. හැන්ද වෙන්න බලලා. මම නෙවෙයි බෙහෙත් බොන්න ඕනේ උඹලා. දැම්ම නෙවෙයි. උඹලට කොහොමද බෙහෙත් බොන්න කාලයක් එනවා. එදාට මම අද කියපු දේ තේරෙයි උඹලට. මේ ඌඹේ අයියා ඉතලා කතා කරන්න ඉගෙන ගනින් අයියට. උඹලට කොහොමද අපි නෙවෙයිනේ ලොකු. අන්න තාත්තෙනවා.
මාර කට්ටක් කෑවද හොඳේ බොසාට කියලා වෙලාසනින් ඔප් එකක් දාගත්තත් සතියෙන් වැඩ කරලා පට්ට අමාරුයි බං එකට බොසාලත් දැනගන්න අපට සලකන්න අපි වැඩට නොගිය තුන්ට එදා වෙලා කන්නත් නෑ ඒකනේ තාත්තේ අද පඩිසල්ලි හම්බුනාද සල්ලි නම් දුන්න බං ඒ රුපියල් 2000ක් අඩුවෙන් දුන්නේ බලාපල්ලකොමු අපිව මරන් කන්න ඉපදිච්චයෝ මේ පවන් බත් කෑව නැත්තම් ගිහින් බත් කපන් බෙදාගෙන. උඹ මොකද්ද බලන් ඉන්නේ? උඹත් ඵලයන්. එදාගනි මහ ලොකු තාත්තර කියලා බත්. උඹලට අපි හොඳ වැඩි. ඇයි බං කොල්ලට ඔහොම කතා කරන්නේ අනේ මේ ඕයි. දෙන්නටම කන්න දෙනවනේ මං හම්බ කරලා. මුන්ට අපි හොඳ වැඩි. උන්ට හොඳ නරකක් තේරෙන්නේ නෑ තාම මම කතා කරන්න එපා බං දරුවන්ට උන් ඒව තමයි ඉගෙන ගන්න පස්සේ කාලේ උන් ලොකු වෙච්ච දවසක අන්තිමට ජීවිතේ වැරදුනාම අදපු අම්මට තාත්තලා තමයි සාප කරන්නේ උඹ නම් බං අනේ මන්ද මෝඩ හැලියක් බං උඹ අනේ මේ මිනියෝ මූ හිටියයි කියලා ලැබෙන දෙයක් තියෙනවා. අර පවන් කීය හරි හොයාගෙන ඌගේ ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි වෙනවා. මූ මොකද කරන්නේ? අම්මගෙන කන්න ඉල්ලන්නේ තාම. අම්මා කියන්නේ මට වැඩට යන්න කියලාද තාත්තත් එක්ක කොහොමද අම්මේ මං බර වැඩ කරලා අම්මට සල්ලි හොයලා දෙන්නේ තාත්තා ලොකු බරවල් උස්සන්නේ මට පුළුවන් නම් මේව කරන්න කට වහපන්. උඹල මේ නිකන් කකා බිබී ගෙදරට නාකි වෙනවා. සල්ලි හොයන කාට වයස අදාළ නැහැ. Taman ගැන හිතපන් මුලි. මගේ දරුවෝ දුක් විඳිනකොට මාත් කැමති නැහැ. ඒකයි කියන්නේ මෙච්චර. එතකොට උඹ කියන්නේ මුන්ට මිනි මරලා හොරගම් කරලා සල්ලි හම්බ කරලා හිර යන්න කියලාද මොකා පිස්සුදෝයි තම්සෙට? මොකෝ මේ පොඩි කාට ඇඟි පැත්තේ හයියෙන් වැඩක් පලක් කරන් තරම් ශක්තියක් නෑනේ තාම උඹට ඇස් පේනවනේ පවන් මේ මාලිටත් බත් ටිකක් බෙදාපන්. හාම්මේ තාත්තේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා මෙහෙ ඉඳන් මට මේක කියන්න බෑ අපි වෙන තැනකට යමු මම ඔයාට සේරුම් කියන්න මට ලොකු බයක් දැනෙනවා තාත්තේ කියන පුතේ මොකද්ද බොක්කොට යන්කෝ තාත්තේ මෙතන බෑ අම්මට ඇහුණොත් මට මේ ගෙදර ඉන්න දෙනෙකුත් නෑ එන්නකෝ එහෙනම් මොකෝ මේ බය වෙලා කොච්චරට මොකද්ද කියන්න දෙයක් තියෙන්නේ ඈ මේ වරෙන්කෝ බබා වෙන්න එපා හැමදේටම තාත්තා ඉන්නවනේ තාත්තේ අයියා අම්මා ඉර යන වැඩක් කරන්න හදන්නේ ඒ මොකද්ද ඒ මම හැමදේම හංගිටි එළියට වෙලා එයාලා කිව්වේ එච්චර දෙයක් ඔය පරට්ටි මං අද ඉතුරු කරන්න එලවල දානවා වත්තෙන් වද්ද ගන්න ආයෙ ගෙදරට මේ යකෝ අපේ මහප්පලගේ ඉඩම් ඔකුන්ට අයිතියක් නැහැ කොහොමත් බැඳපු ගෑනු කර ගැහුම ඕක තමයි වෙන්නේ අන්තිමට අනේ තාත්තේ අම්මට බනින්න එපා ඊට පස්සේ අම්මා ගියොත් අපිව දාලා ඔහොම ගෑනු පුතේ ඉඳලා දෙරන්නේ නැහනේ උඹලා අම්මා කියන්න එපා තවත් වරෙන්කෝ යන්න ගෙදර අනේ තාත්තේ මං කිව්වා කියන්න එපා බින්දපන්කෝ මමනේ බලාගන්න එහෙම වුණොත් අම්මා මට වෙනස්කම් කරાવી කෝකි ඔයි බෑපන් එළියට මොකෝ සද්දේ? සද්දේ නේ මං කියන්නේ නැහැ උඹට මොකද්ද කියපන් ඔය කරන්න හදන බලු වැඩේ අර මාල්නියගේ අහිංසක කොල්ලා රුවන්ව කිඩ්නැප් කරන්න යන කතාව මොකද්ද මොකා පිස්සුදෝයි? මොන රුවණෙක්ද? උඹලට මෝල් කලන්තේද? උඹ බැඳපු කාලේ ඕක කිව්වේ නැහැ නේ බා මාර සෙල්ලම් දැන් උඹලක තියෙන්නේ බඳින්න කලින් එක රූපයක් බැඳතර පස්සේ තව රූපයක් කොහොම කරන්න එපා බං මිනිසුන්ට සාධාරණ විදිහට හම්බ කරලා ජීවත් වෙන්න උගන්න පන් දරුවන්ට දරුවෝ දෙන්නටම එදා ඉඳන් මං උගන්වන්නේ එහෙම තමයි. උන් දුක් විඳිනකොට මං කැමතිත් නෑ. කට වහපන් අර ළමයේ උස්සන කතාව මොකද්ද කියපන් ඉස්සෙල්ලමට මොන ළමයෙක්ද? මොකද්ද ඒ ඉස්කෝලේ වෙච්ච සිද්ධියක් ගැන කතා කරේ මං පවන් එක්ක. අනේ මේ සිද්ධියක් පවන් මේ වරේ මේ අහන දෙයට උත්තරයක් දෙන්න ඉඳපන්. තාත්තේ අපේ පන්ති යාළුවෙක් හිරේ ගිහින් කිඩ්නැප් කේස් එකක් වෙලා ඒ ගැන කිව්වේ මම අම්මට අරුවේ නැති කියලා මරින්නේ නැති තාත්තට. අනේ මේ ඒ පොඩියා කිව්ව මගුලක් නැහැ මට තේරිච්ච දේ මං කිව්වේ උඹේ ඉතින් මීට කලිනුත් කසා දැරුණු ඔය වගේ නොහොබින වැඩක් කරපු නිසානේ ඕව ඉතින් කවුරුත් කියන්න ඕන දේවල් නෙවෙයි උඹලා මූණ බැලුම කියව හැකි පුහුල්ලොරා කවුද කියලා කරෙන් දැනෙන්නේ කරෙන් අම්මා ඇත්ත කියන්නේ තාත්තේ කවදාවත් අම්මා අපිට නරක දෙයක් කියලා නෑනේ කවන බත්තටයක් ගානේ අම්මා බැලුවේ අපේ සතුටින් තියන්න මං බලා ගන්නම්කෝ අපේ පවුලේ නම්බෝ විනාශ වෙන වැඩක් කරලා තුමත් ඒකත් මං බලා ගන්නම්කෝ එහෙම නොත් අම්මයි පුතාවත් දෙන්නම එකට තියලා මේ වත්තෙන් එළියට දක්වනවා ඇයි උඹ බය වෙන්නේ? හිත අයිය කරගන්න. එක එක කියන විදිහට ජීවත් වෙන්න ගියොත් අපිට වලපාලට යන්න වෙන්නේ.
අනේ මන්දම්මේ අම්ම කියන දේ කරන්නම් මම. එහෙනම් දැම්ම කෝල්ලයක් කරගෙන අරුට වැඩේ පටන් ගන්න. හෙට උදේම ඔකට ෂොට් එක දීපන්. හවසට සල්ලි ටික මගේ අතට ලැබෙන්න ඕන. කෝටි දෙකක කප්පමක් දාපන්. මතකනේ කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්න බෑ. උගේ ඇඟටවත් උඹ අත තියන්න බෑ. කොතනකවත් ඇඟිලි සලකුණක් ඉතුරු වෙන්න හොඳ නෑ. හරි අම්මේ තේරුණා. හා හෙලෝ සදියා මචං අදාරුවට ගේම දෙමු. මම එදා කිව්වේ උඹට විස්තරේ. ඒ විදියට වැඩේ වෙන්න ඕන. ලේන්සුව රෙඩි. උඹ බය වෙන්න එපා. මම වැඩේ බාරගත්ත විදියටම කරලා දෙන්න. කොල්ලව හරිතැනට ගෙනින්කෝ උඹ. මොකද්ද බං ලේන්සුවක් කිව්වේ? ලේන්සුවට ස්ප්‍රේක් ගන්න විතරයි බං තියෙන්නේ. ඒකට මත් වෙලා නිින්ද යනවා පෑද්දයක් යනකම් ඇහැරෙන්නේ. උඹ මට ගානෙන් 120ක් දීපන් කිව්ව විදියට. මං වැඩේ කරලා දෙන්නම් නහුතෙටම. උඹ බය වෙන්න එපා. වැඩක් බාර දුන්නොත් දන්න ඕනේ මේ සදියා. අම්මේ මම යනවා. හවස් වේ අද ගෙදර එනකොට. උඹ ඉතින් කියන දේ අහන්න දරුවෙක් නෙමෙයිනේ. හා කමක් නෑ. අපිට දුක් දෙන්න යන ගමනක් ඕක උඹ. අනේ මේ අම්මේ මොකක්ද අනේ මේ වගේ ගමනක් යනකොටත් හොඳින් කතා කරන්නකෝ. පරිස්සමෙන් ඵලයන් පුතේ. හ්ම්. උඹ ගෙදරනකන් අම්මයි තාත්තයි බලන් ඉන්නවා. හැමදාම එපා වෙලා තියෙන්නේ මගුලව. මතක තියාගනින්. එක එකාට එම අවුලා විනාශ වෙන්න එපා. ගියා වගේ පරිස්සමෙන් ගෙදර වරෙන්. මල්ලි මම යනවා. පරිස්සමෙන් හිටපන්. හෙලෝ කොහෙද බං උඹ ඉන්නේ වරෙන් බං? මම ඇවිල්ලා ඉන්නේ හන්දියට. ඉක්මනට වරෙන් බස් එක මිස් වුණොත් ජොබ් එක නැති වෙයි උඹට. හිටපන් එනවා බන්. මට විනාඩි 5ක් දියන්. ඉක්මනට වරෙන් බස් එක මිස් වුණොත් ජොබ් එක නැති වෙයි උඹට. ඔහොම හිටපන් බන් එන ගමන් ඉන්නේ. හෙලෝ මචං මොකෝ වැඩේ? කොල්ලව ඔතෙන්ට આવත් මට මිස් කෝල් එකක් ගාපන්. මම ඔතන ඒ වෙලෙම. හෙලෝ උඹේ පුතාව ඕන නම් හරියටම රුපියල් කෝටි 2ක් අද දවල් 12ට කලින් ලැබෙන්න ඕනි. අනේ උඹලා කවුද කියපන්? රන්තරු ග්‍රවුන්ඩ් එක ළඟ චිර්ලන් පාක් එකට වරේ. එහෙම නොවුනොත් ඒක අපි බලාගමු. එතනදී මේ ගණදෙනුව ඉවර වෙන්න ඕනි. අනේ මගේ පුතාට කරදරයක් නම් කරන්න එපා. ඉල්ලන හැමදේම දෙන්නම්. හරි අනේ ඉල්ලන ගානක් දෙන්නම්. මගේ පුතාට කරදරයක් නම් වෙන්න දෙන්න එපා. කියන තැනකට වඳින්නම් මහත්තයෝ. උඹට කිව්ව විදියට වැඩේ කරපන්. එහෙනම් තියපන් ෆෝන් එක. අම්මට සිරි පවනා පට්ට මහන්සී බන් නැගට මොකෝ උනේ බස් එක ආවේ නැද්ද බන්? ඔබ පරක්කු කිව්ව නිසා දිව්ව දිවිල්ලා පට්ට හති. දැන් ඒවි බං. කොහොම හරි ජොබ් එක කොට දාගමු. මැච් එකක් ගහමු මොකක් හරි. ඒකනේ බන්. ඒ පරක්කුවෙත් දන්නේ නැහැ බස් එක තාම නැහැනේ. අද බස් එක නෑනේ බං ඉරිදනේ. අම්මට සිරි මස්සිනේ දැන් මොකෝ කරන්නේ? අඩේ දැන් මාර වැඩේනේ බං වෙන්නේ. ගෙදරිනුත් අවුලක් දාගෙන බන් ආවේ. මේ නැගපන් බං වාහනේට. උඹලට නොකරන උදව්වක් තියද බං අපි? මම ගිනිහින් දාන්නම් බං හම්බන්තොට ටවුන් එකට නේ උඹලට යන්න ඕන. හඩෝ ටැන්ක් යූ බං. මේ වෙලාවේ වටිනව බං උන් ආපු එක. යමන් අපි දෙන්න වරෙන් යන්න. යමන්.
අඩෝ පාකෙකට කපපං ඕම යමන් පරයා පරයා පරබල්ලා ඒ අපේ මහප්පලාගේ ඩැන් යකෝ යතෝ අද ඉතුරු කරන්න බෝ භාවනොයකෝ ඉඩමලියාපන් කියපු විදියට කාත් පන්නි බල්ලා දැම් වැටිල ඉඳපං හොම පලිගන්නව තොකෙම්මා පොට් වැඩ කරේ උඹ සක්කිලිය ගත්ත ඉඩන්ටි කායමත් අපිට ලියපන් යකෝ පවන යමන් පලයන් යකෝ යමන් ඇදපන් අනේ මගේ රත්තරම් පුතේ. යමන් යමන් අනේ පුතේ. අනේ පුතේ. උඹට ආදරේට මම යන්න එපා කිව්වේ. අනේ අම්මේ මං ආයේ කවදාවත් අම්මයි කීමට පිටින් යන්නේ නෑ අම්මේ මට සමා වෙන්න අම්මේ ආයි කවදාවත් මෙහෙම වෙන්න නම් දෙන්න එපා මයි පුතේ.